ආයිබෝවන් සිලෝන් එක්ස්පලෝර YouTube චැනල් එකත් එක්ක එකතුලා ඉන්න සහුද හිතවතුන් සියලුම් දෙනාට අද අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට එහෙමත් නැත්නම් වැව් බෙදි රාජ්‍යයට. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයනොත් ඈත එපිට දුෂ්කර ගමක් වන මහවිලච්චිය ගමට. ඉතින් මේ මහවිලච්චිය ගම මහවිලච්චිය වැව කේන්ද්‍ර කරගෙන තමයි බිහි වෙලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 140 දී පමණ සාලී කුමාරයා විසින් මේ වැව හැදුවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම මේක වැවක් මූලික කොටගෙන නිර්මාණය වූ වැව් ගම්මානයක් කිව්වට වැරදක් නැහැ. ඉතින් ඔය ඈතින් පේන්නේ රාජාංගනය, තලාව, නොච්චියාගම ආදී ප්‍රදේශ ඔය බෝඩරේ වශයෙන් පේන්නේ. ඒත් එක්කම රාජාංගනය, කලාවැව ආදී වැව්වල කුළු වැව්වල වතුර මේකට තමයි ගලාගෙන එන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් කෘෂි කර්මාන්තයේ ධීවර කර්මාන්තය ප්‍රමුඛ කොටගෙන මෙහි ජනතාව ජීවත් වෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මහවිලච්චිය ධීවර ගම්මානයේ මිනිසුන්ගේ ඒ කතාව අහන්නයි. අපි යමු දැන් තොටුපළට. Meren naungina pilih tuh. Ini lupula ya, itu lagi ini pantat sih no. මු මාළු ඔක්කොම කන පැටව. පිටර කනවා. Itu malu ada. හැබැයි ටින් වලට හොඳයි නේ. ටින් වලට හොඳයි. Nah, ini mulai ada. Jadi pasir mana? හැබැයි අරංගොත් මැරෙයිද? Nah, buka aku marahin dek kita kontrol meren. මැරෙන්නේ නැද්ද? Nah, aku itu meren malu dah kena marahin kita kalau tidak dah. Apa lihat dah ini deh. Ada sementi baby sih no, aku pasti langsung tak kena jadi. නැගි සුද්ද අල්ලනෝනේ. Bukan, nah aku hard banget. නැද්ද? Nah, ඔයා දැන් ඔය මේක ලියන්නේ ආය යන්නද? දැන් යනවා. nah ada ini. දෙකෙන් පස්සේ. සාමාන්‍යයෙන් මේ දවස්වල හොඳ මාළු අසනක් තියෙනවද කොහොමද? චුට්ටක් වීඩියෝ එකක් කරන්නේ. Kayak sudah lagi kan ada ඔයා දැන් මේ එලන්නේ නූල් දැලක්ද මේක? අනිත් චට්ටිය ඉදරකින්ද? අනිත් චට්ටිය ඒ ඒකේ මොකක්ද ඉන්නේ අර
ගහන එකද? මාළුවා විනාශ කරගෙන පිටර මාළු ඔක්කොම අහුවෙන දැන් මේකේ අර ගමන් කරන මාළුවා ඉතින් එළදැලේ අහුවෙන්නේ. දැන් අර සමුද්‍රේ රවුමතාලලා ඉයන් ගලකින් ගහනවා. ගහපුවම ඒ පැත්තේ ඉන්න මාළු දුරම බරම පිටර දාන මාළුවා දුරම පිරිත් ගෑනු සතා අහුවෙන ඒකට මාළු විනාශ. ඒ මාළු නැත්නම් දැන් මේකට දුවන මාළුවා නෙමෙයි අර මේට ගිහින් අහුවෙලා ඉන්නේ. ඒ කියන්නේ මේක රවුම් කරලා ගහන එකක් වෙන්නේද? ඔව් ඒක සමුද්‍ර රවුම් කරලා තනිගලෙන් ඉයන් ගලෙන් ගහනවා. ගහනකොට ඒ දැල් කොටුව මැද ඉන්න ඔක්කොම ගිහිලාරකට ඔයිචාව විනාශ. මේකට ජනමාළුවන් නොකර ගිහිල්ලා ඔයිචාම අනිත් යන්න දියුම් පිටර දාන්න පොටකා වරන්න පිටර දාන්න එක පිටර දාලා පටමුරයක් දාලා හරි තමයි අරකට මේ මාළු සම්පූර්ණ විනාශ තනිගලෙන්. ඔයාලා මේක මෙවැනි දීවර සමිතියක් කරා සමිතියක් තියෙන ඒනවාට සමිතියක නිලධාරි කිසිම කෙනෙක් යාලා මේ ලව ගන්න බෑ යාට ජීවිත සම්පූර්ණ විනාශ වෙනවා. ඒකෙන් වෙන්නේ තව ටික කාලයක් කරනකොට මාළු නැති වෙන විතරයි. මේ උත්තරවත් ගමේ මිනිස්සු බලන්න මාළු ඉන්නේ විතරද ඉස්සලා හතරේ කොට ගන්න ටික ගන්න පස්සේ පස්සේ තුනේ යමුනේ ගන්න එන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ රාජ්‍ය නිලධාරීන් අතින් පාලනය වෙනවද? ඒ පටි දෙනවා අමාත්‍ය කරන නමුත් ඒක පරිපාලනයක් නෑ යන. යාළුවෝ වෙන්නට යාළුවෝ වැඩ කරගන්නවා ඒගොල්ලෝ ලැබවට මම ගියා කියලා පටි ගන්නවා නිකන් ඉන්නවා. ගමේ මිනිස්සු ගමේ ඉන්න සාමගත ස්වභාවයෙන් ගල්ලා තියලා තක්කගෙන යාළුවෝ වෙන්නට යාළුවෝ ඉන්න ඉස්සර නෑ හොඳ මේ හොඳ තුම්බේ දෙපැකින මාළු ටික මාළු ඒකවරුම 50 60ව එන්න. දැන් අර තඩි ගහන්නේ මාළු තැන්ගෙනවා ගමන් කරන්නේ තඩි ගන්නවා ට්‍රයිල් වල කාලා මාළු ටික කොහොමද දෙන්න දුන්නොත් මාළු ටික දෙනවා. දැන් සම්පූර්ණ කල්ලිත් නෑ මේ මාළුත් නෑ ඔතන දෙයක් ටික කාලයක් තුනකට අපිට කැවුටෝ මාළු ගන්නවා. වෙලාන්නේ මේ පැත්ත පොඩ්ඩක් දැල්ලේ පරිසර මාතෘ පඩි ගන්නවා නිකයි. දැන් අපේ සමිතියේ අපේ සල්වලින් අපි යාලට ඉන්න තැනක් හදලා ටයිල් අල්ලලා කුඹට කරලා ලස්ස 12 දීලා ශාලාවක් හදලා දීලා දෙනවා. නමුත් මිනිස්සු එන්න මිනිස්සුලා පඩි ගන්නවා. පඩි අරගෙන මට මේ ගවන්තර මේ ගවුන් දිනකට වෙන්නට අවසානට අටවල් දිස්ත්‍රික්කේ මන්දට මේ මන්ද පොසෙන් දොරක් කරන්න කියලා විලච්චි වේ මාරු කික්වන්නේ නැති. ඒකයි වෙන්නේ. අරයා පඩි ගන්නවා නිකයි. නැත්නම් පුත්‍ර පඩියක් ගන්න පරිසර කෙනෙක්. ඔයාලා දැන් මේ මොකක් හරි වෙන රස්සාවක් කරන ගමන්ද මේක එන්නේ නැත්නම් වෙන රස්සාවක් අපි කරන ඉතින් දැන් මේකෙන් මේ අපේ මිනිස්සු දානකොට මේක විනාශ කරනවා. ඔරු දෙකයි මේ වැසරුම් යන දැන් ගියා දර්බඩ ගාලේ තඩි ගහන මාල්ටි කොයින් හරි දුන්න කියලා. ඔයා දීවර ගම්මානෙක් කෙනෙක්ද? නෑ නෑ. බැව ඉවරයි තව අවුරුද්දක් යනකොට කැමරටත් මාළුවෙක් නෑ මේ මන්ද පොතේ දුරට ගිරන්න. පිළච්ච මාළු ඇත්තම ඉස්සර හිටියලු ලොරි දෙක තුන පැටවි. දැන් අර ප්‍රපක්ෂමෙන් අඩුවේගෙන යන දැන් කිලෝ 10 15 අල්ලරෝ තරික ඕන් දැන් ඔය කට්ටිය ආයේ පාන්දර 5ට ආවා දඩබඩ ගාලා. තඩි ගානේ තමයි මාළු දැයි මම මාළු ඔක්කොම අහුවෙනවා. ඔය ඔක්කොගේ මාළු කටේ විතර. දැන් මේකට අහුවෙන මාළුවා කටේ විතර නෑ. විතර නෑ ගමන් කරලා ඔය කාලා යනකොට දැන් එන්න කණ්ඩවත් යන්න දෙන්නේ නෑ කොටසට එන්නේ ඉයන්නේ ගහනවා. අරයා පඩි ගන්න. මේ මේකත් ඉල්ලන එක. මේ ඔය අමාත්‍ය. ඔක්කොම වැව සම්බන්ධව කියලා වැවට මේ බැටරියක් ගියා වැයි මෙහෙම බැටරියක් කියලා ගෙන පඩි අර එන්නේ කයි. මම අරකට ගිහින් ඔය ඉන්නන. යාලා මාළේ ya apa ya mau ya nih
ඔයා කීයද? 15. එක් කායිට නෝද? තුන් පාල්ට ඉදියක් තිබි. පාලිතගේ 6යි. මහත්තයා ඈ මහත්යාගේ 13. ඒ දෙක කවුද ගත්තේ මහත්තයා? මහත්යාගේ අරෝයා ගොය ඒ දෙකම ගත්තා නේ. හරි ඒකයි. ඒක මේකේ කවුද නම දාන්නේ? මේ රුවන්. ඔයාලා හොම දාන මේ එක මේ දාන්නේ මේකෙන් තමයි මාළු පැටව නම් දාන්න සල්ලි එකතු ආපහු ඒ මොකක් හරි එකක් අය කරනවා. ඔව් 14 නේ 14යි. 14යි 14ම දාන්නද? ඔව්. එතකොට ඔයා දෙන්නට 6යි 12යි 14යි ඈ. හරියට දෙන්න. හරි. සමන්තරේ 13යි. සමන්තරේ පාල්ටේ 6යි. නිවල් රත්නශ්‍රී පාලිතගේ 6යි. ඔයාගේ 14යි ඈ. හරි. ඒ ටික හරියට දෙන්න මම කියලා තියෙනවා. හරි. හතක් දාන්න මෙතන අට දාන්න. හතක් දාන්න. මුකම් දාම් එළිය. අපේ ආවාරගෙන. ඒකේ 10 දීගෙන යන්න කොහොමද? මේක මේ කැටලෙක්ද නේ ලේල්ලු මාළුවෙක් නේ ඒ මිනිස්සුන්ට කාලා හොඳ පෝෂණය ගන්න පුළුවන් හොඳ මාළුවෙක් දැන් අපි මේ යන්නේ මේ විලච්චිය දීවර ගම්මානේ මැදින් යන්නේ විලච්චිය වැවට ගිහිල්ලා මාළු ටික බලලා මේකේ ඉතින් දිනපතා ඒ කියන්නේ වෙන රැකියාවල නිරත වෙන කට්ටිය කොහොමත් මේ පාර්ට් ටයිම් එකක් වශයෙන් මේ මාළු ටිකක් අල්ලන්න යනවා. එතකොට යාළුවගෙන් පොඩි ආය කිරීමක් කරනවා. ආය කරලා මේ කොයි අර කරවල කඩේ මේ ඉතින් මේ ආන්තා පිරිමි වේදයකින් තොරව වැඩේ කරනවා. දැන් ආවේ අපි පොඩි තව දෙයක් පෙන්වන්න. මේ තමයි මේ යව් කරවල ඉන්නේ මාළුව අර ඉතුරු වෙන ටික ඉතින් මම හිතන්නේ වේලනවා වේලලා ඒක වෙන ආදාය මාර්ගයක් කරගන්නවා හරි ඔව් මේ කොහමද මේවා මොනවද ලේලු කොයි නෑ මෙයාලා ලේලු ඔයාලා මේ දුම් කරවල නෙවෙයිනේ අවුවේ තමයි වේලන්නේ නේ මෙහි කවුරුත් දුම් කරවල කරන කට්ටිය නෑනේ මේ තියෙන නියම බඩු අවුවේ වේලලා තියෙන්නේ මාළු පැටව. එතකොට මේ තියෙන්නේ ලොකු මාළු. ඉතින් මේ අරයන්ට තමයි ලෑස්ති කරලා තියෙන්නේ. මේ ලූලු මාළු නේ. ඒක කීයද? ඉතර මේක මොකද ගන්න
චූර්ණය. Hello. Balik. Oh. ඔයාලා ගෙදරනේ? ඔව් ඔව්. අපි චුට්ටක් කියන්න විස්තරයක්. Kokundo. Yo na yung malgi. Kokundo. Awulan na. මේ දැන් ඔයාලා මේ මාළු කොහොමද වේලන්න ගන්න? ඉතුරු වෙන එකක්ද නැත්නම් කෙලිම වේලන්න ගන්නවද? ඒ කියන්නේ සමහර කට්ටිය දැන් ඉතුරු වෙන එක වේලන්න ගන්නවනේ. එහෙම නැහනේ. මේක වේල්ලා ඇති. තව පොඩ්ඩක් අර ඕක තෙල් ගතිය වැඩි හින්දා තමයි ඔය තව පොඩ්ඩක් අවුවට දාලා තියෙන්නේ. ඔව් අද කිලෝ 60ක් ඉල්ලලා තියෙනවා ගිහින් දෙන්න තමයි ඔය දැන්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ හොඳ මාකට් එකක් තියෙන ගැටලුවක් නැහැ. ඔව් අවුලක් නැහැ. ඒ කියන්නේ මේක වේලන පිළිවෙලක් තියෙනද එක්ක ලුණු වතුර එහෙම මොනවා හරි එහෙම තියෙන ප්‍රොසීඩියර් එක. මේක හතලා දාන්න ඕන ලුණු වල දාලා සාමාන්‍යයෙන් දවස් 3ක් විතර ඔය තියන්නේ. මේක. ඔව්. දවස් 3ක් විතර තියෙනවා. තියලා අවුවට දානවා. අවුවෙන්මයි වේලන්නේ. වෙන තමයි. ඔයාලා දුම් කරවල කරන්නේ නැහනේ. සාමාන්‍ය දුම් කරවල කරන කට්ටියක් ඉන්නවා. ඔව් ඔව්. දුම් කරවල කියන්නේ. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම්ද මේක කරන්නේ? ඔව් මේක තමයි ඉතින් දීවර රැකියාව තමයි ප්‍රධාන රැකියාව. මේක ගම්මානේ දීවර ගම්මානේ. කොච්චරක් විතර කට්ටිය ඉන්නවද සාමාන්‍ය? සාමාන්‍ය දීවර ගම්මානේ කියපුවාම මෙතන පවුල් 20ක් විතර ඉන්නේ. ඒ හලාවතින් ආපු කට්ටිය. කියන්නේ මේ ඒ කියන්නේ ඉන්න පරණ කට්ටිය නෙමෙයි මේ ගම්වල ඒ කියන්නේ එහෙම කට්ටිය නෙමෙයිද අලුත් ඒ කියන්නේ දුරින් ආපු කට්ටිය. දුරින් කියන්නේ අවුරුදු 40කට විතර කලින් මෙහෙට ඇවිල්ලා රක්ෂා කරන්න ආපු කට්ටිය. කට්ටිය තමයි මේ පදිංචිලා ඉන්නේ. දැන් ඊට අමත මේකයි. ඔව්. ඉතින් මේක දාලා ගලපලා දෙන්න. ඔව්. ඔව්. ඉතින් ඔය දාමු. හොඳයි. එහෙනම් හොඳයි. මේ දවස්වල මාළු ඇස්සන්න අවුලක් නැහැ. මේ දවස්වල ටිකක් මාළු තියෙනවා. එතකොට වෙන්නේ ඔහමයි කතන්දරේ. එයාලා මාළු කරන ගමන්ම ඒ කියන්නේ මේකට සාමාන්‍ය හොඳ මාකට් එකක් තියෙන නිසා මේව වේලලා එන වේලෙන් දන්ට ඉතින් විකුණනවා. එහෙම තමයි වෙන්නේ. අපි තා පොඩ්ඩක් විස්තර ටිකක් ගමු. ඉතින් අපිට තා චුට්ටක් විස්තරයක් කියන්න ඉතින් මේ ගැන දන්නේ නැහැ කට්ටිය දන්නේ නැහැ. මේවා නම් මේ මෙහෙ වැවේවා නෙමෙයි. මේවා ඔය බාලක් තියෙනින් ගේනන්ලා දෙන්නේ. මෙතෙන්ටම ගෙනල්ලා දෙනවා. හරි. ඊට පස්සේ තමයි අපි කපන්නේ ඉතින් කරෝගේ. හරි. මේ ඔයා මේවා මෙහෙ වෙවේද? මේවා මෙහෙ වැවේවා. මොනවද ඒ වර්ගේ? කිලෝ ගන්න දිනනවා. මොනවා වර්ගේ? මේ තෙප්පිලි. මේ තෙප්පිලි. ඔව් බට්ටු කියලා කියනවා. අරවල් ලේල්ලු. ඔව් ඔය මේ ඔය ඉන්න තෙල්ල කාප්ලා. ආයි දාන්න ඕන. අරවා ඒ මේ මිරිගල්. එතකොට පෙට්ටියේ තියෙන්නේ ලූල්ලු. සාමාන්‍යයෙන් දැන් ඔයාලකින් වෙලෙන්දෝ අපි දන්නවා ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් චුට්ටක් දුර නිසා මේවට හොඳ ලොකු මාකට් එකක් තියෙන. නැත්නම් ලොකු මාකට් එකක් තියෙන ඔයාලෙන් ඒ කියන්නේ සාධාරණ මිලකට ගන්නවා ගැටලුවක් නැහැ. අවුලක් නැහැ. අපිට කියන්නේ අපේ මිල කවර් වෙනවා. ඒ ලාභයත් එක්ක කවර් වෙනවා. සාමාන්‍ය 1300ට 1400ට එහෙම දාන ඒවා තියෙනවා. ලූල්ලු තමයි ටිකක් ගණන්. ඒක 1400ට වගේ දානවා. මේව නම් රුපියල් 18 වගේ දාන්නේ. අර 1200ට විතර. ඉතින් විකුණාදි සාමාන්‍ය 100ක් 200ට වගේ තමයි විකුණන්නේ. එතකොට ඉතර වෙනවා ඉතින් විකුණන්නේ. ඔයාලට මේ වැඩේ කරගෙන යන්න අවුලක් වුණොත් අවුලක් එන්නේ වැස්සෙන්. නැත්තම් කේසයක් නැහැ. ඔව්. කේසයක් නැහැ. හරි එහෙනම් thank you